විවාහය කියන්නේ අපි කාටත් ජීවිතයේ එන එක සන්ධිස්ථානයක්. ජීවිතේ හමු වන වැදගත්ම ප්‍රීතිමත්ම උත්සව අවස්ථාවලින් එකක් තමයි විවාහය. විවාහ වෙන දිනය එක දිනයක් වුණාට ඒ දිනයට ගොඩක් පෙරුම් පුරන්න ඕන. යුවතියන් කවුරුත් ආසයි විවාහ වෙන දිනේදී ලස්සනට ඉන්න. කොහොමත් විවාහයේදී ඕනම කෙනෙක් බලන්නේ මනමාලිදී. ඒ නිසා ලස්සනට ඉන්න ඕනේ. විවාහ වෙන යුවතියක් විවාහයට මාස ගණනාවක් ඉඳලා සූදානම් වෙන්න ඕන. ලස්සන විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා කරන්න. ලස්සන වෙන්නේ කොහොමද කියලා කවුරුත් දන්නවනේ. විවාහ වෙන්න ඉන්න යුවතියක් Tamanගේ ශරීර සෞඛ්‍යය ගැන ගොඩක් හිතන්න ඕන. විවාහ වෙනවා කියන්නේ ඊළඟට මවක් වෙනවා කියන එක. ශරීරයේ පෝෂණය ගැන ගොඩක් හිතන්න ඕන. පෝෂ්‍යදායී ආහාර ගැනීම ඉතාම වැදගත්. ශරීරය ලස්සන වෙන්නත් මේ පෝෂ්‍යදායී ආහාර ගොඩක් ඉවහල් වෙනවා. පළමු කර්ම තමයි ලංකාවේ ඉන්න ගොඩක් යුවතියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලේවල හිමොග්ලොබින් අඩුකම. විවාහ වෙන්න මාස 6කටවත් පෙර වෛද්‍යවරයෙකු හමු වෙලා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා Tamanට එහෙම ගැටලුවක් තියෙනවද කියලා බලාගන්න. එහෙම ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර නිර්දේශ කරાવી. ඔබ විවාහපත් වූ වහාම දරුවෙක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් විවාහයට මාස 4කටවත් පෙර සිට ෆෝලික් ඇසිඩ් ගත යුතුයි. වෛද්‍යවරයෙක් හමු වී ඔබ විසින් ගත යුතු මාත්‍රාව දැනගන්න. නැතිනම් පෞල් සෞඛ්‍ය සේවිකාවගෙන් අහන්න. දෙවැනි කරුණ ඔබේ ආර්තව චක්‍රයේ අක්‍රමිකතාවයක් තිබෙන විවාහයට පෙර එය නිවැරදි කර ගැනීම ඉතාම වැදගත්. ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයෙකු හමු වී ඔබේ ගැටලුව ඔහුට පවසා ප්‍රතිකාර ගන්න. මේ මාස 6කටවත් පෙර සිට කළ යුතුයි. තුන්වෙනි කරුණ ඔබේ සිරුරේ බර. ඔබේ සිරුරේ බර පාලනය කර ගැනීම ගොඩක් වැදගත්. මේක කියන්නේ මහත වැඩි අයට විතරක් නෙවෙයි ගොඩක් කෙට්ටු අයටත් එක්ක. ශරීර බර හා උස අතර අනුපාතය. එහෙම නැත්නම් දේහ ස්කන්ධ දර්ශකය සාමාන්‍ය මට්ටමේ නැතිනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අනිවාර්යයෙන්ම ප්‍රතිකාරගත යුතුයි. මහත වැඩි අය ව්‍යායාම මගින් හෝ පෝෂණ විශේෂඥයෙකු හමු වී උපදෙස් ගැනීමෙන් ශරීරයේ බර පාලනය කරගත යුතුයි. ඔබ ඊටාම මහත හෝ ඊටාම පුරුෂ ශරීරයක් ඇති අයෙක් නම් එය ඔබ බලාපොරොත්තු වන දරු ප්‍රතිතුරියට ගැටලුවක් විය හැකියි. ඒ නිසා ශරීර ස්කන්ධ දර්ශකය හරිම වැදගත්. ඉතින් අපි ඔන්න ඔය කරුණු ගැන සැලකිලිමත් වෙමු. ඔබට සුන්දර අනාගතයක්. මේ වගේ වැදගත් දේවල් නිතරම දැනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.